Hi guys, අපි දන්නවා ඔන්න ඩුබායි වල අලුත් රූල් එකක් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ අපිටත් මෙහි ඇවිල්ලි වල එම්ප්ලොයිමන්ට් වීසා එකකට යනවා නම් අනිවාර්යෙන් පොලිස් රිපෝට් එකක් ගන්න ඕන. ඒක හැමෝම දන්නවා. ඉතින් ඒක අපේ ලංකාවට විතරක් නෙවෙයි රටවල් කිහිපයකටම මේ නීතිය ඇවිල්ලා තියෙනවා. හරි. ඔයා ඩුබායි වල ඇතුළේ ඉන්න කෙනෙක් නම් ඔයාට විසිට් එකක් දාන ඇවිල්ලි වල ඩුබායි වල ඇතුළේ ඉන්න කෙනෙක් නම් ඔයාට පොලිස් රිපෝට් එකක් ගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ තමයි ඩුබායි පොලිස් ඇප් එකට ගිහිල්ලා ඔයාට පොලිස් රිපෝට් එක අරගෙන ඒක UAE එම්බසි එකෙන් සර්ටිෆයි කරගන්න ඕන. එහෙම නැත්නම් ඔයා පොලිස් ඇප් එකෙන් ගන්න දන්නේ නැත්නම් එහෙම නැත්නම් වෙබ්සයිට් එකෙන් පොලිස් රිපෝට් එක ගන්න දන්නේ නැත්නම් ඔයාට පුළුවන් ළඟම තියෙන ටයිපින් සෙන්ටර් එකකට ගිහිල්ලා ඉවරලා ටයිපින් සෙන්ටර් එකට සාමාන්‍යයෙන් 250 260ක් වගේ ගන්නවා. දීලා ඉවරලා ඔයාලගේ පොලිස් රිපෝට් එක ගන්න පුළුවන් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට නම් ළඟම තියෙන ටයිපින් සෙන්ටර් එකට ගිහිල්ලා ඉවරලා ඔයාගේ UAE එක ඇතුළේ ඉන්න කෙනෙක් නම් හොඳයි විසිට් එකක් දාගෙන UAE එක ඇතුළේ ඉන්න කෙනෙක් නම් ඔයාට ළඟම තියෙන ටයිපින් සෙන්ටර් එකට ගිහිල්ලා ඉවරලා ඔයාගේ පොලිස් රිපෝට් එක ගන්න පුළුවන්. ලංකාවේ ඉඳලා එන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් ලංකාවේ ඔයාලගේ ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා පොලිස් රිපෝට් එක අරන් ඉවරලා ඒක ඔයා ෆොරින් මිනිස්ට්‍රි එකට ගිහිල්ලා ඉවරලා විදේශ සේවයකට ගිහිල්ලා එතනින් සර්ටිෆයි කරගෙන ඉවරලා ඊළඟට ඔයාලට පුළුවන් ලංකාවේ තියෙන UAE එම්බසි එකට ගිහිල්ලා ඉවරලා සර්ටිෆයි කරගෙන අරන් එන්න ඕන. ඉතින් ඔයා විසිට් වීසා එකකින් ඩුබායි වලට එනවා නම් ජොබ් එකක් ඇප්ලයි කරන්න බලාගෙන ඔයා අනිවාර්යෙන් ඔයාගේ පොලිස් රිපෝට් එක අරන් එන්න. මොකද ඒක අනිවාර්යයි. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා පොලිස් රිපෝට් එකක් ඕනද? විසිට් වීසා එකක් දාගන්න ඔයාට පොලිස් රිපෝට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයා විසිට් වීසා එකකින් ඇවිල්ලා එම්ප්ලොයිමන්ට් වීසා එකකට යනවා නම් ජොබ් වීසා එකකට යනවා නම් ඔයාට අනිවාර්යෙන් දැන් කම්පැනිස් වලින් පොලිස් රිපෝට් එක ඉල්ලනවා ලංකාවේ අපිට. ඉතින් ගොඩක් දිනෙට එහෙම වෙලා තිබ්බා. ඒ නිසා ඔයා අනිවාර්යෙන් ඩුබායි වලට එන්න ඉන්න කෙනෙක් නම් විසිට් වීසා එකක් දාගෙන අනිවාර්යෙන් ඔයාගේ පොලිස් රිපෝට් එක අරන් එන්න. UAE එක ඇතුළේ ඉන්න කෙනෙක් නම් ඔයාට මම කියපු විදිහට ළඟම තියෙන ටයිපින් සෙන්ටර් එකට ගිහිල්ලා ඉවරලා ඔයාලගේ පොලිස් රිපෝට් එක ගන්න පුළුවන්. සමහර කම්පැනිස් වලින් මේ පොලිස් රිපෝට් එක ගත්තට පස්සේ කියනවා UAE එම්බසි එකෙන් ලංකාවේ ශ්‍රී ලංකා UAE එම්බසි එකෙන් ඩුබායි වල තියෙන ලංකාවේ UAE එම්බසි එකෙන් ඒක සර්ටිෆයි කරගන්න කියලා. ඉතින් ඔයාට මෙහෙන් පොලිස් රිපෝට් එක අරන් ඉවරලා අපේ UAE එම්බසි එකට ගිහිල්ලා ලංකාවේ එම්බසි එකට ගිහිල්ලා ඉවරලා ඔයාලට ඒක සර්ටිෆයි කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න සහ ඔයා ඩුබායි වලට ඉන්න කෙනෙක් නම් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා. එහෙනම් තවත් කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. හැමෝටම ජය වේවා.